हे කොළ පේන්නේ එච්චරට මල්. හයි ඒගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතෙනවා. ඉතින් ඩවුන්ටවුන් වෙස්ට් එන්ඩ් එකේ තියෙන සී වෝල් එකේ පොඩි රවුමක් ගහන්න. අපි කියන්නේ මමයි පොඩි අය දෙන්නයි. මේ ඉන්නේ. say hi. ඉතින් මේ අපි දැනට මගක් ඇවිල්ලා තියෙන්නේ. මගක් කියන්නේ ගොඩක් දුර ආවා. පැය භාගයක් විතර දුර ආවා. මේ පොඩි කෙනා මගේ ඇඟේ අනිත් එක්කෙනා ස්ට්‍රෝල් එකේ. ඉතින් හරි ලස්සනයි අද දවසත් අවුවත් නැහැ. වැස්සත් නැති දවසක්. මම පොඩ්ඩක් යද්දි පෙන්නනම් මේ පැත්තේ කොහොමද වටපිටාව කියලා. යන්. මේ දැන් පේන්නේ ෆෙරි ටර්මිනල් එක ග්‍රැනිල් අයිලන්ඩ් එකට යන්න. තියෙන්නේ ඉන්නේ ferries to Granville Island. ඉතින් මෙතනින් තමයි Granville Island එකට යන්නේ. ඔයාලට පේනවද අර ඈතින් තියෙන ස්ටැචුස් වගේ ටික? ස්ටැචුස් නෙවෙයි ඒව න. ඇඳපු චිත්‍ර වගේ ටිකක් ඉන්නවා zoom කරලා පෙන්නන්න. මෙන්න මේ ටික. මේක මම අපි කලින් පාර ගියපු Granville Island එකේ ඕක ළඟටම දැක්ක නේද? ඉතින් මෙතන ඉඳන් අතෙන්ට වැඩි දුරක් නෑ. මීටර් 50ක වගේ දුරක්. හැබැයි මෙතනින් මේ තියෙන්නේ සී බස් එක. මේක අරන් එහා පැත්තට යන්න පුළුවන්. හැබැයි ඒක පොඩ්ඩක් ගණන් ඊට වඩා ලාභයි ඔයා බස් එකේ රවුමක්. හැබැයි ඒක වටයක්. ඒත් ඉතින් අපිට අපි එදා ගියේ නම් බස් එකේ බලමු. ඊළඟ පාර සී බස් එකේ පොඩි රවුමක් යන්න Granville Island එකට. එයාට මං හිතන්නේ ඇත් වෙලා ස්ට්‍රෝල් එකේ ගිහලා එයා දැන් එකෙන් බහැලා සයිඩ් එකෙන් අල්ලගෙන යනවා ස්ට්‍රෝල් එකට. ඉතින් ඔව්වත් දැන් වැහි වලාවකින් වැහිලා තිබ්බේ. දැන් ටික ටික අවුව එළියට එන්න හදන්නේ. නේ. අපි ඉතින් මේකේ පොඩි රවුමක් ගහනවා. අවුවට නම් කළු වෙන්න බෑ මං ඉච්චර සුදුත් නෑ. මේ අවුවට කළුනොත් තියෙන සුදත් නැති වෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් දැන් මගක් ඇවිල්ලා ඉවර ආයෙ ගෙදර යන්න බෑ. ඒ යද්දි කොහොමද ඉතින් මේ අවුවේ තමයි යන්න වෙන්නේ. තව බලමු මොන හරි ලස්සන තැනක් තිබ්බොත් ආයෙ පෙන්නන්නම්කෝ. ස්ටෝල් එකට ආයෙ යනවා. Hi everyone. Hi. මේ සීවල් එකේ නිකන් view point එකක් වගේ තැනක්. එතෙන්ට වටේටම පේනවා. බස් එකක් යනවා. සී බස් ෆෙරිද? අනේ මන්ද ඕන එකක්. මේ ඉතින් මෙතන එහා පැත්තේ තමයි Granville Island එක තියෙන. වැඩි දුරක් නැහැ. යන්න ඉතින් අනිවාර්යෙන්ම ෆෙරි එකක් හරි නැත්නම් බස් එකක් කරන් වටෙන් යන්න තියෙන මං ඉස්සෙල්ලා කිව්වා වගේ. අපිට යන්න බෑ මොකද මං සල්ලි මොකුත් ගෙනාවේ නැහැ. පොඩ්ඩක් සී වෝල් එක වටේ ඇවිදින්න කියලා හිතන් ආවේ. ඉතින් තව අපි චුට්ටක් ඇවිදලා බලලා මොනවද දැක්කපු නැති දේවල් කියලා ඔළුවට දාගෙන ආයේ හස්බන්ඩ් එක්කත් එද්දි ඇවිදින්න හිතන් ඉන්නවා. අවුව නැතුව ගිය හින්දා සනීපයි ආයේ. ඉතින් මේ මෙතනින් තමයි Granville Island එකට access තියෙන්නේ ferries වලින්. මම මුකුත් සල්ලි ගෙනාවේ නැහැ හින්දා ඉතින් අපිට යන්න බෑ Granville Island එකට. කමක් නෑ අපි එක දවසක් ගියානේ. ආයේ දවසක යමු ferry එක. අපි කලින් ගියේ බස් එකේනේ. ඉතින් මම පෙන්නන්න මෙන්න මෙතන පල්ලෙන් තමයි ferry එකට access එක තියෙන්නේ. ඉන්න මම පෙන්නන්න. මේ තියෙන්නේ
ෆෙරි ටර්මිනල් එක. ගොඩක් කට්ටිය යනවා. මේ ඉන්නේ අපි කට්ටිය යනවා. Yes, water. මෙතන මේ පොන්ඩ් එක නිසා මෙයා නැවතුණා මේ වතුර බලන්න. මම දන්නේ ඔයාලට මං කියන එක ඇහෙනවද කියලා. මේකත් ඉතින් හරි වෙනස් දෙයක්. වෝක් එක යද්දී පොඩ්ඩක් ඇහැට වෙනස් දෙයක් තමයි මේ තියෙන පොන්ඩ් එකක්. හයි. කො හයි කියන්නේ? ඔව් මේ හයි කියන්නේ. හයි. ඉතින් ඔන්නෝම තමයි අපි සී වෝල් එකේ ගමන අතරමැද පොඩි රෙස්ට් එකක් ගත්තේ. නේද? යා. පොඩ්ඩක් වතුර එක ළඟින් එද්දි මම ඇඬුවා. දැන් පොඩ්ඩක් අප්සෙට් එකේ ඉන්නේ මං එක්කන් ආවා කියලා. බීම් එකක් දීලා ෂේප් කරගන්න තමයි හදන්නේ. ඩ්‍රින්ක් ඉතින්. කුකු. මේ බලන්න නංගිනම් සැපේ නිදි. එයාට සීතල නිසා මගේ රස්නේ සනීප ඇති. ඉතින් එයා මං ගෙදරින් එළියට ආපු වෙලේ ඉඳන්ම නිදි. ඒකටත් එක්ක මෙයා අඬපු මූඩ් එකෙන්මයි. ෆොටෝ එකක් ගන්නකෝ ස්මයිල්. cry smile cry. අපි දැන් යනවා මෙතන ෆ්ලවර්ස් ටිකක් තියෙනවා ලස්සන. මේ ටික බලන්න. wow flowers මේ සී වෝල් එක වටේ මේ මෙතෙන්ටත් මම හරි ආසයි. මම ඉස්සර මෙතන මේ දුවන්න ආවා කාලයක් ජොගින් කරන්න ආවා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ නම් එන්න බැරි වුණා බිසි වුණ නිසා. මේ මෙතනක් තියෙන්නේ තව ෆෙරි ටර්මිනල් එකක්. මම මේ කල්පනා කරේ එයා විදින ගමන් කොච්චර සීතල වුණත් මිනිස්සු එළියට ඇවිල්ලා ඇවිදිනවද. මම මේ කලාතුරකින් එළියට බහින්නේ. ඒ හැමදාම මිනිස්සු ඔහේ මේ සීවෝල් එකේ ඇවිද ඉන්නවා. කිසි හේතුවක් නැතුව කතා කර එහෙට යනවා මෙහෙට යනවා. මම දැකලා තියෙනවා එක්කෙනාම මම එන්නේ කලාතුරකින්. හැබැයි මේ ඒ එක්කෙනාම ඒ ආපු හැම පාරම වගේ දැකලා තියෙනවා. ඉතින් හිතන්නකො මිනිස්සු පොඩි දෙයක් පොඩි කාලේදී ඒක පුදුම විදියට එන්ජොයි කරනවා. අපි තමයි ගේ ඇතුළට වෙලා ඉන්නේ. ඊදෙනෙක් හව පාස් කරගෙන ජොගින් කරනවා. මේ සීවෝල් එකේ මම දැක්ක එකක් තමයි ගොඩක් අය මේ ජොගින් කරනවා. වීව් එකත් එක්ක ඉතින් ලස්සනයි. එතකොට මහන්සිත් නැහැ. එහෙනම් ඉතින් මේක හොඳ තැනක් යාලට එක්සර්සයිස් කරන්න. මම ආව පොඩ්ඩක් මෙයාව සෙල්ලම් කරන්න දාන්න. මෙතන මේ ඇත්තටම මේක ප්ලේග්‍රවුන්ඩ් එකක් නෙවෙයි. මෙතන මේ පොඩ්ඩක් වටේට කවර් කරලා තියෙන්නේ. පොඩි බැම්මක් වගේ එකක් යනවා. ඉතින් එයාට මේකෙන් එළියට පනින්න බෑ. ඒ නිසා මට පොඩ්ඩක් වාඩි වෙලා රෙස්ට් එකක් ගන්න පුළුවන්. අයටත් ඉතින් ඕන තරම් මේකේ වට ඇවිද ඉන්න පුළුවන්. මෙතන ඉඩ ගොඩාක් තියෙන නිසා එයාට දුවන්න පුළුවන් නේද? ඕ වව්. ප්ලේන්. මෙයාව ටිකක් හොඳට සෙල්ලම් කරන්න දැම්මා. එයාත් සෙල්ලම් කරන්න නැති කියලා හිතනවා. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි කෙලින්ම ගෙදර යනවා. ආයෙ කොහෙවත් නවතින්නේ නැහැ. මොකද අවුවත් අඩු වුණා. එන්න සීතලයි. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් අරන් එනකන් අදට ගිහින් එන්න. පරිස්සමින් සතුටින් ඉන්න. බයි. ගස් ටික බලන්නකෝනේ. ඔක්කොම ටික එකම ගානට එකම උසට තියෙනවා.